සුබ දවසක් හැමෝටම. අද අපි සාකච්ඡා කරන්න යන්නේ තුන්වෙනි පාඩම රජය හා ව්‍යාපාර යටතේ පස්වෙනි අනුමාතෘකාව පාරිභෝගික ආරක්ෂණය සඳහා රජය ගන්නා ක්‍රියාමාර්ග. ඒ යටතේ අපිට ඉගෙන ගන්න තියෙනවා ඉගෙනුම් පළ 6ක්. පළවෙනි ඉගෙනුම් පළය පාරිභෝගික ආරක්ෂණය යන සංකල්පය පැහැදිලි කිරීම. පාරිභෝගික ආරක්ෂණය යනු පාරිභෝගිකයා ගෙවන මුදලට ප්‍රමාණවත් තෘප්තියක් ලබා දීම සහතික කිරීම පිණිස සලසා ඇති නීතිමය ආවරණයයි. රජය පාරිභෝගික ආරක්ෂණයට ගෙන ඇති ප්‍රධාන ක්‍රියාමාර්ග දෙකයි. එකක් නීතිමය ආවරණය සැලසීම, දෙක බලධාරී ආයතන පිහිටුවීම. නීතිමය ආවරණ සැලසීමට උදාහරණ විදිහට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත, මිනුම් මේකක ප්‍රමිති හා සේවා පනත, ආහාර පනත, පරිසරික පනත. බලධාරී ආයතන පිහිටුවීම යටතේ උදාහරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, මිනුම් මේකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව, ආහාර පාලන දෙපාර්තමේන්තුව. වෙළඳපළ මත යැපෙන වර්තමාන පාරිභෝගිකයන් සෑම භාණ්ඩයක් මෙන්ම සේවාවක්ම ලබා ගැනීම සඳහා ව්‍යාපාර වෙත මිලක් ගෙවනු ලබයි. අදාළ මිල ගෙවීමේදී පාරිභෝගිකයා අපේක්ෂා කරන්නේ ඊට සරලන තෘප්තියක් ලබා ගැනීමයි. එහෙත් ව්‍යාපාරිකයාගේ අරමුණ ලාභ උපරිම කිරීම වන නිසා පාරිභෝගිකයාට අපේක්ෂිත තෘප්තිය නොලැබී යා හැක. එබැවින් රජය පාරිභෝගික ආරක්ෂණය සැලසීමට මැදිහත් වී කටයුතු කරනු ලබයි. පාරිභෝගිකයන්ට සිය ආරක්ෂාව සලසා ගත හැකි ආකාර 4ක් තියෙනවා. එක ස්වයං ආරක්ෂාව. ඒ කියන්නේ තමා විසින්ම Taman ගෙවන මිලට සරලන දෑ පමණක් ලබා ගැනීමට සැලකිලිමත් වීමයි. දෙක සමිති මගින් ආරක්ෂා වීම. ඒ කියන්නේ පාරිභෝගිකයන්ට තනි තනිව තම ආරක්ෂාව සලසා ගැනීමට නොහැකි වන විට පිරිසක් එක් වී පිහිටුවා ගන්නා සමිතියක් මගින් ආරක්ෂාව තහවුරු කර ගැනීමයි. තුන රජයේ ආරක්ෂාව. ඒ කියන්නේ රජයේ නීති හා බලධාරී ආයතන පාරිභෝගික ආරක්ෂණයට දායක වෙන එකට. හතර ජාත්‍යන්තර ආරක්ෂණය. ඒ කියන්නේ ජාත්‍යන්තර ප්‍රමිති ආයතනය, පාරිභෝගික ජාත්‍යන්තරය, ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි ආයතන පාරිභෝගික ආරක්ෂණයට දායක වීමයි. දෙවැනි ඉගෙනුම් ඵලයට යනවා පාරිභෝගික ආරක්ෂණය වඩා වැදගත් වීමට හේතු. වර්තමානයේ වන විට බොහෝ පාරිභෝගිකයන්ට Taman ගෙවන මිලට සරලන තෘප්තියක් හිමි නොවන තත්ත්වයක් ගොඩනැගී තිබීමෙන් පැහැදිලි වන්නේ පාරිභෝගික ආරක්ෂණයේ අවශ්‍යතාවය ඉතා වැඩි වී ඇති බවයි. පහත හේතු මත ප්‍රධාන වශයෙන් පාරිභෝගික ආරක්ෂණය වඩා වැදගත් වී තිබේ. එක වෙළඳපොළ තුළ භාණ්ඩ හා සේවා සුලභ වීම නැත්නම් බහුල වීම. එකම ස්වරූපයේ භාණ්ඩ හා සේවා වර්ග රැසක් පවතින විට පාරිභෝගිකයන් මුලා වීමට ඇති ඉඩකඩ වැඩි වීමයි. දෙක නිදහස් වෙළඳාම සමග වෙළඳපොළ සංකීර්ණ වීම. වෙළඳාම සම්බන්ධයෙන් පැවති බාධා ඉවත් කිරීමත් සමග විවිධ පාර්ශවයන්ද වෙළඳපොළට පිවිසීමට ඉඩ ලැබීමෙන් ඇති වූ පුළුල් බව නිසා පාරිභෝගිකයන් අසීරුතාවයට පත්වීමයි. තුන තරංකාරීත්වය වැඩිවීම නිසා වෙළඳපොළ තුළ විසමාචාර ඇතිවීමට ඉඩ වැඩිවීම. ඒ කියන්නේ තරඟය තුළ කෙසේ හෝ රැඳී සිටීමට මෙන්ම ලාභ උපරිම කර ගැනීමට ව්‍යාපාරිකයන් ක්‍රියා කිරීම නිසා මිනිස් පරිභෝජනයට අහිතකර දෑ මෙන්ම ඔරොත්තු නොදෙන මිල ගණන් මත අලෙවි කිරීමට යොමු වී සිටීම. අතර ගෝලීයකරණය සමග ඇතිවිය හැකි සමාජ හා සංස්කෘතික පිරිහීම. ඒ කියන්නේ ලෝකයේ තනි වෙළඳපොළක් නැත්නම් ලෝකයේ තනි ආර්ථිකයක් ලෙස ක්‍රියාත්මක වීමට යොමු වීමෙන් එකිනෙක රටට හෝ ජාතියට හානිදායක බලපෑම් ඇතිවීමට. පහ පරිසර දූෂණය වැළැක්වීම සඳහා පාරිභෝගිකයන් දැනුවත් කිරීම අවශ්‍ය වීම. ඒ කියන්නේ පාරිභෝගිකයන්ගේ වැරදි පරිහරණයන් නිසා පරිසරයේ ඇති සමතුලිත බව බිඳ වැටීමෙන් සිදුවන හානි දිනෙන් දින වැඩි වෙන එකට. තුන්වෙනි ඉගෙනුම් ඵලයට යනවා පාරිභෝගික ආරක්ෂණයෙන් පාරිභෝගිකයාට හා ව්‍යාපාරිකයාට ඇතිවන වාසි. එතකොට පාරිභෝගිකයා ගෙවන මිලට සරලන තෘප්තිය සහතික කිරීම සඳහා නීතිමය ආවරණ පනවා තිබීම තුළින් අත්වන වාසි සහගත තත්ත්වයන් පාරිභෝගික ආරක්ෂණයේ ප්‍රතිලාභ කියලා හඳුන්වනවා. ඒකේ ප්‍රතිලාභ අත්වන පාර්ශව දෙකයි. එකක් පාරිභෝගිකයට අනෙක ව්‍යාපාරිකයට. එතකොට පාරිභෝගික ආරක්ෂණයෙන් පාරිභෝගිකයට අත්වන වාසි දීලා තියෙනවා. ගෙවන මුදලට සරලන වටිනාකමක් ලැබෙන භාණ්ඩ පරිභෝජනයේ අවස්ථාව ලැබීම, වෙළඳ විසමාචාර වලින් ආරක්ෂා වීම, ගුණාත්මක භාණ්ඩ හා සේවා පරිභෝජනය නිසා පාරිභෝගික සෞඛ්‍ය හා ආරක්ෂාව තහවුරු වීම, අවශ්‍ය අවස්ථාවලදී පාරිභෝගික ආරක්ෂණය නිසා නීතිමය රැකවරණ ලබා ගත හැකි වීම, පාරිභෝගිකයාට ජීවත් වීමට සුදුසු පරිසර තත්ත්වයක් උදා වීම. ඒ වගේම පාරිභෝගික ආරක්ෂණයෙන් ව්‍යාපාරිකයටත් වන වාසි දීලා තියෙනවා. ගුණාත්මක තත්වයෙන් යුක්ත භාණ්ඩ සැපීමෙන් පාරිභෝගික විශ්වාසය දිනාගත හැකි වීම, ව්‍යාපාරිකයාගේ පිරිවැටුම වැඩිවීම තුළින් ලාභය ඉහළ යාම, ප්‍රමිතියකට අනුව නිෂ්පාදනය කිරීම නිසා අපතේ අඩුවීම, අයහපත් තරඟ විරෝධී ක්‍රියා නොමැති වීමෙන් යහපත් ව්‍යාපාර පරිසරයක් ඇතිවීම, ඒ වගේම ව්‍යාපාරික පැවැත්ම තහවුරු වීම. හතරවෙනි ඉගෙනුම් ඵලයට යනවා පාරිභෝගික අයිතිවාසිකම්.
ලොව සියලු පාරිභෝගිකයන්ට භුක්ති විඳිය හැකි බවට පිළිගෙන ඇති මූලික අයිතීන් තමයි පාරිභෝගික අයිතිවාසිකම් කියලා කියන්නේ. එතකොට ඇමරික එක්සත් ජනපදයේ හිටපු ජනාධිපතිවරයෙකු ජෝන් එෆ් කෙනඩි විසින් 1962 දී පාරිභෝගික අයිතිවාසිකම් හතරක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. එක ආරක්ෂාව සලසා ගැනීමේ අයිතිය. ඔවට සෑම පාරිභෝගිකයෙකුටම ගෙවන මිලට සරලන තෘප්තියක් හිමි කරගත හැකි දෑ පමණක් පරිභෝජනය කිරීමට අයිතියක් තිබීමයි. ඒ අනුව ඕනෑම අනාරක්ෂිත දෙයක් පරිභෝජනය කිරීම ප්‍රතික්ෂේප කිරීමට සෑම කෙනෙකුටම අයිතියක් පවතී. දෙක තොරතුරු දැනගැනීමට ඇති අයිතිය භාණ්ඩයකට හෝ සේවාවක් මිලට ගැනීමට පෙර ඒ සම්බන්ධයෙන් දැනගත යුතු කරුණු විමසා බැලීමට පාරිභෝගිකයන්ට අයිතියක් තිබීමයි. උදාහරණ දීලා තියෙනවා නිෂ්පාද්‍ය අන්තර්ගතය, මිල, ප්‍රමාණය, නිෂ්පාද්‍ය දිනය, කල්ලිකුත් වීමේ දිනය, භාවිතය පිළිබඳ උපදෙස්, අදාළ ප්‍රමිතීන් යනාදී තොරතුරු විමසීමට සෑම මිලදී ගන්නෙකුටම අයිතියක් තිබීමයි. තුන තෝරා ගැනීමට ඇති අයිතිය විවිධ භාණ්ඩ හා සේවා සසඳා බලා තමන්ට වඩාත් උචිත නිෂ්පාද්‍යය වෙන්කර ගැනීමට අයිතියක් තිබීමයි. ඒ අනුව වෙළඳුන් ලබා දෙන ඕනෑම දෙයක් පාරිභෝගිකයන් ලබා නොගත යුතුය. හතර යනවා සවන් යොමු කරවා ගැනීමට ඇති අයිතිය. නිෂ්පාදිත තෝරා ගැනීමේදී මෙන්ම පරිභෝජනයෙන් පසු දෝෂ ඇති වුවහොත් ඒවා අලෙවි කරන්නන්ට හා නිෂ්පාදකයන්ට මෙන්ම බලධාරීන් වෙත පැමිණිලි කිරීමට අයිතියක් තිබීමයි. එලෙස පාරිභෝගිකයා දක්වන අදහස් කෙරෙහි අවධානය යොමු කිරීමට අදාළ සියලු පාර්ශව බැඳී සිටී. ඊට අමතරව පාරිභෝගික ජාත්‍යන්තරයේ විසින්ද පාරිභෝගික අයිතිවාසිකම් හතරක් ප්‍රකාශයට පත් කර ඇත. එතකොට පස්වෙනි එක ඒ කියන්නේ ඒ හතර තමයි මේ ඒක අරක හතරයි මේ හතරයි දෙකම කලවම් වෙලා තමයි පාරිභෝගික අයිතිවාසිකම් 8ක් තියෙනවා. ජෝන් එෆ් කෙනඩි විසින් 4යි. ඒ වගේම පාරිභෝගික ජාත්‍යන්තරයේ විසින් 4යි. මේ 8ම තමයි පාරිභෝගික අයිතිවාසිකම් වෙන්නේ. එතකොට පස්වෙනි එකට යනවා මৌলিক අවශ්‍යතා සපුරා ගැනීමට ඇති අයිතිය. ජීවත් වීම සඳහා අත්‍යවශ්‍ය දෑ කිසිදු පාර්ශවයකගේ බලපෑමකින් තොරව පරිභෝජනයට ගැනීමට අයිතියක් තිබීමයි. හය වන්දි ලබා ගැනීමට ඇති අයිතිය පාරිභෝගිකයා මිලටගත් නිෂ්පාදිතයක් පරිභෝජනයෙන් කිසියම් හානියක් සිදු වූයේ නම් ඒ බව තහවුරු කර මූල්‍යමය රැකවරණ ලබා ගැනීමට ඇති අයිතියයි. අත පාරිභෝගික අධ්‍යාපනයට ඇති අයිතිය පාරිභෝගිකයන් වශයෙන් සිය අයිතිවාසිකම් වගකීම් අදාළ අනපනත් බලධාරී ආයතන යනාදිය පිළිබඳව දැනුවත් වීමට අයිතියක් තිබීමයි. මෙලෙස දැනුවත් වන පාරිභෝගිකයා අනාරක්ෂිත වීමේ ඉඩකඩ අවම වේ. අටවෙනි එක සෞඛ්‍ය සම්පන්න පරිසරයක ජීවත් වීමට ඇති අයිතිය තමන්ගේ මෙන්ම මතු පරම්පරාවේ පැවැත්මට හානිදායක නොවන පරිසරයක තම ජීවිතය පවත්වගෙන යාමට ඉඩක් පැවතීමයි. ඒ අනුව කිසිවෙක් තමන්ගේ හෝ මතු පරපුරේ පැවැත්මට හානිදායක දෙයක් පරිසරය සම්බන්ධයෙන් සිදු කරන්නේ නම් ඊට එරෙහිවීමට සෑම කෙනෙකුටම අයිතියක් ලැබී තිබේ. රයිට් ඊට පස්සේ යනවා පස්වෙනි ඉගෙනුම් ඵලය පාරිභෝගික වගකීම්. ලොව සියලු පාරිභෝගිකයන් විසින් අනිවාර්යයෙන් ඉටු කළ යුතු යැයි සැලකෙන ක්‍රියාකාරකම් පාරිභෝගික වගකීම් නම් වේ. පාරිභෝගික ජාත්‍යන්තරයේ විසින් පිළිගත් පාරිභෝගික වගකීම් පහක් දීලා තියෙනවා. එක විචාරශීලී දැනුවත් භාවය. පාරිභෝගික ආරක්ෂණයට හිතකර මෙන්ම අහිතකර සියලු තත්ත්වයන් පිළිබඳ මනා අවබෝධයෙන් ක්‍රියා කිරීමයි. දෙක සක්‍රීය සහභාගීත්වය. සෑම පාරිභෝගිකයෙක්ම පාරිභෝගික ආරක්ෂණය සඳහා ක්‍රියාකාරීව සම්බන්ධ විය යුතු වීමයි. තුන සමාජය පිළිබඳ සැලකිලිමත් වීම. තමන් පමණක් නොව තවත් පිරිස් සිටින බවත් ඔවුන්ගේ අපේක්ෂාවන්ට හානියක් නොවන ලෙසින් තම පරිභෝජනයන් සිදු කිරීමත්ය. හතර පරිසරය පිළිබඳ සැලකිලිමත් වීම. තම පරිභෝජනයන් ස්වභාවික පරිසරයට අහිතකර නොවන ලෙස සිදු කිරීමයි. පහ සහයෝගය. සියලු පාරිභෝගිකයන් සුවදව සාමූහිකව ක්‍රියා කළ යුතු බවයි. ඊට පස්සේ යනවා අපි 6 වෙනි ඉගෙනුම් ඵලය පාරිභෝගික අයිතිවාසිකම් හා වගකීම් මත තාර්කික පාරිභෝගිකයෙකුගේ හැසිරීම. තාර්කික පාරිභෝගිකයෙක් යනු පාරිභෝගික අයිතිවාසිකම් නිසිලස භුක්ති විඳින මෙන්ම පාරිභෝගික වගකීම් නිසිලස ඉටු කරමින් වෙළඳපොලේ හැසිරෙන්නකි. දැනුවත් භාවයකින් යුත් පාරිභෝගිකයා ගෙවන මුදලට සරිලන වටිනාකමකින් යුත් ප්‍රමිතියෙන් ඉහළ භාණ්ඩ තෝරා ගැනීමට පෙළඹේ. එසේම වෙළඳ විසමාචාර හා පාරිභෝගික අයිතිවාසිකම් කඩවීම පිළිබඳව අදාළ බලධාරීන් දැනුවත් කර අදාළ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරයි. තවද තමා ජීවත් වන පරිසරය ආරක්ෂා කර ගනිමින් සමාජය පිළිබඳව සැලකිලිමත් වෙමින් සහයෝගයෙන් කටයුතු කරමින් තාර්කික පාරිභෝගිකයෙක් ලෙස වෙළඳපොලේ හැසිරේ. බොහෝ ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් අයිතිවාසිකම් හා වගකීම් පිළිබඳව නොදැනුවත් වීමත් ඒවා භුක්ති විඳීමෙන් වැළකී සිටීමත් නිසා තාර්කික පාරිභෝගිකයන් නොවන බව පිළිගැනේ. right. එතකොට
තුන්වෙනි පාඩමේ 5 වෙනි අනුමාතෘකාව පාරිභෝගික ආරක්ෂණය සඳහා රජය ගන්නා ක්‍රියාමාර්ග. සාකච්ඡාව අදට අවසන්. එහෙනම් හැමෝටම thank you. ඔයාලට මේ වීඩියෝ එවන එක පොඩි හරි වැදගත්කමක් තියෙනවා නම් පොඩි සහයෝගයක් වශයෙන් subscribe කරගෙන යන්න. එහෙනම් thank you.